හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 42ක් වන ප්‍රිස්මයක ඇති භාජනයකට වතුර පුරවලා තියෙනවා. ඒකට දානවා ගෝල කීයක්ද? ගෝල 7ක් දානවා. මේකේ වතුර මට්ටම මොකද? එක එක ගෝලේ දාන්න උඩට යනවානේ. එතකොට මේ ගානේ කියනවා 2023 ගානේ උතුරා නොයන උතුරලා යන්නේ. එතකොට මේ එක එක ගෝලේ දානකොට එන්නේ වතුර මට්ටම මොකද වෙන්නේ? ඉහළ යනවා. එතකොට මේ වතුර තියෙන්නේ මොකේද තියෙන්නේ? මේක තියෙන්නේ ප්‍රිස්ම හැඩති භාජනයන්නේ තියෙන්නේ. එතකොට මම වේදනක් ඕම ත්‍රිකෝණාකාර හරස්කඩක් මේක තියෙන්නේ. එතකොට එන්නේ පරිමාව මේ තියෙන්නේ මේ එක්තුසකින් ඉහළ යනවා කියලා කියන්නේ. එතකොට මේකේ පරිමාව හොයන්න බෑ ගන්න. මොකද මේ ගෝලාගේ පරිමාවයි මේ ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන මේ භාජනයේ ජල පරිමාවයි මොනවද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. සම්බන්ධතාවය එතන තමයි තියෙන්නේ. ගෝලාගේ පරිමාව නම් අපිට හොයන්න පුළුවන්. එක ගෝලයක පරිමාව 3න් 4යි 5 වාර ඝනයනේ. එතන අර ඒනේ 3න් 4යි 5 R වෙනකොට දානවා මොකක්ද? A කියලා දානවා. ඒ ඝනයනේ එන්නේ. ඒක එක ගෝලයක පරිමාව 7ක බලන්න මොකද කරන්නේ? 7න් වැඩි කරන්න ඕනේ. එතකොට මේකේ අපිට ඊළඟට හොයන්න පුළුවන් මේ ජල පරිමාව අපිට හොයන්න පුළුවන්. ඉහළ යන ජල පරිමාව හොයන්න මේකේ අවස්ථර දීලා තියෙනවා. උස දීලා තියෙනවා. මේකේ භාජනය මොන හැඩති භාජනයක්ද තියෙන්නේ? ප්‍රිස්ම හැඩති භාජනය. ඒතර ප්‍රිස්මයේ පරිමාව හොයන්නේ වෙන විදියක් නෑ හොයන්න. හරස්කඩ වර්ගඵලය උසෙන් වැඩි වෙන්නේ. මේකේ හරස්කඩ විදිය දෙන්නේ කීයද? 42යි. උස h. එතන මොකක්ද 42යි h නේ. මොකක් සරල සම්බන්ධයක් තියෙන්නේ. ඊළඟ සම්බන්ධය මොකක්ද? ඉහළ යන ජල පරිමාව සමාන වෙන්නේ ගෝල 7 පරිමාව. ඒ ගෝල දාපු හින්දානේ මේ වතුර මට්ටම එන්න උඩට ගියේ. එහෙම නේද? එතන ගෝල 7 පරිමාව සමානයි ඉහළ යන ජල පරිමාව. ගෝල 7 පරිමාව අපිට ගන්න පුළුවන්. අපි ඒක හොවුවා 3න් 4යි 5 ඒ ඝනය වැඩි කිරීම 7 සමානයි ඉහළ යන ජල පරිමාව වෙන්නේ 42 h. ඊයාගෙන අපිට මෙතන ගාන හදන්න බෑ. බෙදීම තුනක් තියෙන්නේ. මේ බෙදීම තුන එහාට යවන්න මේ ඉලක්කම් දෙක ගන්න දෙලින්ම එක ළඟට ලියන්න 4 වැඩි කිරීම 7 කියලා. 5 ඝනය එහෙමම ගන්න 42 වැඩි කිරීම 3 වැඩි කිරීම h කියලා වුණා ලියාගන්න. අවමනේ කිසි එකක් වැඩි කරන්න යන්න එපා මෙතන. වැඩි කරන්න එපා. 42 3ෙන් වැඩි කරන්නත් එපා. එහෙම තියාගන්න. එතකොට අපිට ගාන කැපෙන සංඛ්‍යා අඳුර ගන්න ලේසි. දැන් අපිට මේ ඝනයේදී උත්තරේ ගන්න තියෙන්නේ. මේ ඝනයට ගන්න තියෙන්නේ මොකද්ද? මේ ඝනයේ සමානයි 9x බෙදීම 2.5 කියලානේ ගන්න තියෙන්නේ. 9x බෙදීම 2.5 කියලා ගන්න තියෙන්නේ. එතකොට මේ සංඛ්‍යා අයින් කරන්න ඕනේ. 5 මේ පැත්තේ නෑනේ උත්තරේ දිහා බලන්න ඕනේ. 5 දෙන්නේ එහා පැත්තේ තියෙන්නේ. මේ සම්පූර්ණ කොටසම අයින් කරන්න ඕනේ. 4 වැඩි කිරීම 7 වැඩි කිරීම 5 වලින් බෙදන්න. මේ පැත්තත් බෙදන්න 28 කියලා ගන්න එපා. 4 වැඩි කිරීම 7 වැඩි කිරීම 5 කියලා ගන්න. දැන් මේ කැලේ සම්පූර්ණයෙන් මෙතනට කැපිලා යනවා නේද? හරිද? ඊට පස්සේ බලන්න මෙතන 7යි 42යි කැපිලා යන 7ට 7යි මෙතන කී දෙන්නේ? 7ට 6යි නේ. පුළුවන් නම් මෙතනම කපන්න. එහෙම නැත්නම් පල්ලෙහාට ගන්න. පල්ලෙහාට ගත්තොත් වෙනවා ඊගානේ බෙදීම 6 වැඩි කිරීම 3 18යි කියලා අපි ගන්නවා. දාන්න එපා වෙනවාට. මෙතන 4 වැඩි කිරීම 5 කියලා එමානයි. උත්තරේ නේද මේකනේ 2 වරක් 3 9යි. 9යි x බෙදීම 2යි 5 කියලා එනවා කියන්නේ. මෙතන 3යි මෙතන කීයද? 2යි කියලා එනවා. මේ 2යි 5 ඉල්ලන්නේ අත 2 වරක් 3 කීයද? 9යි 9x උත්තරය ඇවිල්ලානේ දැන් තියෙන්නේ.
බොරු කරන්න බෑ විභාගෙට. එහෙන් මෙහෙන් කුරුටු ගාලා උත්තර ගන්න බෑ. හරියට සම්බන්ධතා මේවා ලියන්න ඕනේ. ගෝලාපේ පරිමාව සමාන වෙනවා ඉහළ යන ජල පරිමාවට කියලා ලියන්න ඕනේ. දැන් මේ ගෝල හද තියෙන්නේ ත්‍රිකෝණ ආරක්කඩක් තියෙන ප්‍රිස්ම භාජනයක තියෙන්නේ. ඊළ උත්තරේ 9 2.5